අයිබෝන් යාළුවනේ මම ඔයාලා සාදරයෙන් පිළිගන්නවා තවානෙල්ගේ YouTube නාලිකාවට. අද තවානෙල්ගේ YouTube නාලිකාවෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෙදර ගෙවත් තියෙන කෙසෙල් පඳුරක කෙසෙල් කෑනක් කැපුවට පස්සේ ඊළඟ අවස්ථාවේදී සාර්ථක 100%ක් කාබනික කෙසෙල් කෑනක් ගන්න විදිහට කොහොමද කෙසෙල් පඳුර සකසගන්නේ කියලා. තව දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ අපි වෙනද පොළට ගියාම කෙසෙල් මිලද ගන්න ගියාම බෙහෙත් ගහපු නැති කෙසෙල් හොයනවා. අපි ඒකෙදි අදහස් කරන්නේ කෙසෙල් කැනට බෙහෙත් ගහුවද නැද්ද කියන එක. නමුත් අපි තව මතක තියාගන්න ඕන කාරණයක් තමයි කෙසෙල් කැනට බෙහෙත් ගැහුවේ නැතුණාට කෙසෙල් පැලේ හිටවනකොට කෙසෙල් පැලියට දාන පොහොර ඒ සියලුම දේවල් කෙසෙල් කැනේ කාබනිකද නැද්ද කියන්න යන්නට බලපාන බව. අපි ඒ සියලුම දේවල් බලලා කෙසෙල් හොයලා කෙසෙල් කන්න ගියොත් අපිට ඇත්තටම කෙසෙල් කන්න වෙන්නේ නැහැ. ඒත් අපි ගෙදරක කෙසෙල් පැලයක් හිටවලා කෙසෙල් කැනක් ගෙදරින් කපලා ගන්නවා නම් අපි ඒක උපරිම try කරන්න ඕනේ කෙසෙල් කැනට කොහොමද අපි බෙහෙත් ගහන්නේ නැහැ කෙසෙල් ගහටත් පොහොර නොදා කාබනික විදියට හදාගන්න. ඔයාලා මේ දකින්න කෙසෙල් පඳුර අඩි 5ක් 6ක්වත් උස නැහැ. ඒක නිසා ඔයාලා ඔක්කොටම පුළුවන් ඔයාලට තියෙන සීමිත ඉඩකඩ තුල ඒසියම කෙසෙල් පඳුරක් ඔයාලගේ ගෙවත්තට එකතු කරගන්න. මම ඉස්සර වීඩියෝ එකේ ඔයාලට කියලා දෙන්නම් මොන වගේ කෙසෙල් වර්ගද ඔයාලගේ දේශගුණික තත්ත්වය සහ ඔයාලට තියෙන සීමිත ඉඩකඩත් එක්ක ඔයාලගේ ගෙවත්තට එකතු කරගන්න පුළුවන් කියලා. මේ ඔයාලා දකින්න කෙසෙල් පඳුර කැවෙන්ඩිස් වර්ගයේ අයිති කෙසෙල් පඳුරක්. මේක ටිෂු කල්චර් පැලයක් මම ගෙනල්ලා මෙතන හිටුවේ නැහැ. ටිෂු කල්චර් පැලයකින් සිටවපු කෙසෙල් වගාවකින් ගත්ත කෙසෙල් පැලයක් ගෙනල්ලා තමයි මම මෙතන හිටුවේ. මේක මගේ ගෙදර වටේම තාප්ප ගහලා තියෙන මේ තාප්පේ කොනක පොඩි ඉඩකඩක තමයි මම කැවෙන්ඩිස් වර්ගයේ කෙසෙල් පැලි හිටවලා තියෙන්නේ. ඔයාලට දකින්න පුළුවන් මේ පොඩි උසකින් මේ සීමිත ඉඩකඩේ සරු කෙසෙල් කැනක් හැදිලා තියෙනවා. මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ මේ කෙසෙල් කැන කැපුවට පස්සේ කොහොමද මේ කෙසෙල් පඳුර මම සකසගන්නේ කියලා. මම කෙසෙල් කැන මේ විදිහට කපලා අයින් කරනවා. අයින් කරාට පස්සේ කෙසෙල් ගහේ මව් ශාකය මේ විදිහට මම කපනවා. සාමාන්‍යයෙන් මම දැකලා තියෙන ගොඩක් වෙලාවට මමත් මුල් කාලේදී කරා කෙසෙල් කැනක් කැපුවට පස්සේ කෙසෙල් කැනේ කඳ කෙසෙල් ගහ කපලා හැම අයින් කරලා එළියට දාන. එහිදී සිද්ධ වෙන්නේ අපි කෙසෙල් පැලේ හිටපු දවසේ ඉඳලා ඒ කෙසෙල් පැලේ පැවැත්ම සහ කෙසෙල් කැනක් දෙන්න පරිසරයෙන් ලබාගත් පොහොර ටික කෙසෙල් කැන ඇරුණාම ඉතිරි ටික රැඳිලා තියෙන්නේ මේ මව් ශාකේ. අපි ඒ ටික පැත්තකට ගිහින් දානවා කියන්නේ ඒ පඳුරෙන් ඒ පොහොර ටිකේ ආහාර ටික පඳුරෙන් ඉවත් කරලා දානවා. අපි එහෙම කරලා අපි පිටින් මොන හරි රසායනික පොහොර ටිකක් කෙසෙල් පඳුරට දානවා. අපි ඇත්තටම එහෙම තමයි පුරුදු වෙලා ඉන්නේ. අපිට පුළුවන් නම් මේ මව් ශාකය මේ කෙසෙල් පඳුර තුලම පොහොර වෙන්න දෙන්න අපිට පිටතින් මේ කෙසෙල් පඳුරට පොහොර ගෙනලා දීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒතර අපේ කෙසෙල් පඳුර අපේ ගෙදර ගෙවත්තේ තියෙන කෙසෙල් පඳුර ස්වභාවිකවම කාබනික කෙසෙල් පඳුරක් බවට පත් වෙනවා. අපි කෙසෙල් කන කපලා ඉවත් කරාට පස්සේ මව් ශාකය සහ මව් ශාකයේ පැවති මව් අලය කුඩා කෑලි වලට කපලා කෙසෙල් පඳුරෙන් අයින් කරලා කුඩා කෑලි වලට කපන්න ඕනේ. කුඩා කෑලි වලට කැපුවම මේක පොහොර විදියට කෙසෙල් පඳුර උරා ගැනීම වේගවත් වෙනවා. මේ කෙසෙල් පඳුරේ මව් ශාකයට අමතරව තවත් කෙසෙල් පැල තුනක් තියෙනවා. ඒත් එක්ක මේ කෙසෙල් පැල වලට අනුබද්ධ මොරයන් කීප දෙනෙකුට තියෙනවා. සාමාන්‍ය කෙසෙල් පැල පඳුරන් නඩත්තු කරනකොට මේ විදිහට මව් ශාකය ගලවලා අයින් කරනකොට කරන්නේ ප්‍රධාන පැලයක් එක්ක කුඩා මොරයෙක් තියෙන ඉතුරු ටික ගලවලා අයින් කරන එක. නමුත් මම සාමාන්‍යයෙන් එක පැලයක් ඉතුරු වෙන්න සියලුම පැල ටික ගලවලා අයින් කරනවා. ඔක්කොම කෙසෙල් පැල ටික ගලවලා මව් වලත් එක්ක අයින් කරාට පස්සේ මේ ඉතුරු වෙන්න මේ කෙසෙල් පැලේ මම මේ විදිහට ඉතුරු කරගෙන කෙසෙල් ගහ වටේ හොඳට සුද්ධ කරගන්නවා. ඉතුරු කරගත්ත කෙසෙල් පැලේට අඩි 3ක් දුරින් කෙසෙල් පැලේ වටේට අඩි 3ක් දුරින් කාණුවක් වගේ කපා ගන්න ඕනේ. නමුත් මට මේකේ තියෙන ඉඩකඩත් එක අඩි 3ක් දුරින් කපා ගන්න බෑ. අඩි කහමාරක් විතර දුරින් මේ විදිහට මම කාණුවක් වගේ කපා ගන්නවා. දැන් මව් ශාකයේ සහ කෙසෙල් පැලවල කැබිලි අපිට පුළුවන් මේ කාණුවට දාන්න. කාණුවට දාලා වහ ගන්න පුළුවන්. ඒත් එක මේ විදිහට කරනකොට අපිට පොඩි අවධානමක් එනවා. මොකද්ද මේ කෙසෙල් පඳුරේ මොන හරි සත්තු ඒ කියන්නේ කෙසෙල් කුරුමිනියෝ පණුවෝ ඒ වගේම මොන හරි දිලිර ආසාදනයක් තිබුණොත් ඒකත් මේ කෙසෙල් පඳුරත් එක්ක තියෙනව නේද කියලා. ඔව් ඇත්තටම අපිට එහෙම වුණොත් ඒක අපි ඒ අවධානම අඩු කරගන්න පුළුවන්. අපේ ගෙදර ඉවත් කරන අලු වගේ දේවල් මේ කෙසෙල් පැලේ වටේට මේ කාණුවට දැම්මනම් ඒ අවධානමෙන් අපිට මිදෙන්න පුළුවන්. ඔයාලා මේ දකින්න කෙසෙල් මල කෙසෙල් කැන අඳුර ගන්න පුළුවන්ද? මේ තමයි මීට මාස 7කට කලින් මේ කෙසෙල් කැනක් කපලා අයින් කරලා කෙසෙල් පඳුර ඉතුරු කරපු කෙසෙල් පැලේ. ඔයාලට පේනවද කලින් වතාවේ කපපු කෙසෙල් කැනට වඩා වැඩි ඇවරි ගාණක් තියෙන කෙසෙල් කැනක් හැදිලා තියෙනවා. ඒකත් කිසිදු පොහොරක් දාන්නේ නැතුව. දැන් ඔයාලට තේරෙනව නේද කොච්චර වටිනා පොහොරක්ද අපි අයින් කරේ කියලා. දැන් ඔයාලටත් පුළුවන් ගෙවත්තේ කෙසෙල් පඳුර මේ විදියට නඩත්තු කරලා 100% කාබනික කෙසෙල් කැනක් ලබා ගන්න.
ඔයාලට හිතෙනවා නම් තවානෙල්ගේ YouTube නාලිකාව අද ගෙනව මේ වීඩියෝ එක ඔයාලට යම් හෝ දැනුමක් ලබා ගන්න උපකාරී වුණා කියලා ඔයාලගේ යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. ඒත් එක්ක විස්තරාට තවානෙල්ගේ YouTube නාලිකාව ගෙනන මේ වගේ වැදගත් වීඩියෝස් බලා ගන්න තවානෙල්ගේ YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.